ආවේ බෑන්ගල් ලොග් එකක් අරගෙන. ඉතින් ඔයාලා ඉල්ලපු බෑන්ගල් ලොග් එක තමයි අද අරන් ආවේ. අපි එහෙනම් බලමු බෑන්ගල්ස් මම මේ පෙන්නන්නේ මම හදපු කිහිපයක්. ඉතින් ඔයාලා දැන් බලන්න මේ තියෙන්නේ තරු හැඩේ බෑන්ගල් එකක්. මේකත් ලස්සනයි. තව මේකේ තියෙනවා අපිට ඔයාගේ නමේ මුල්ම අකුර දාලා මේ එම අකුරු වලින් අපි ඔයාලට ලස්සන බෑන්ගල් දාන්න හැකි. තව මේ වගේ ලස්සන highlight color purple එකකින් හදලා තියෙනවා color එකක්. ඒකත් ඉතින් ගොඩක් ලස්සනයි. තව අපි black color black and white වලින් වීදුරු වලින් වගේ හදපු ලස්සන තව කළු පාට බෑන්ගල් එකක්. මේක තනි කළු දාන්න ආසයිට මේ බෑන්ගල් එක එකත් ගොඩක් ලස්සනයි. අපි තව හදනවා earring log එකක් අපි පස්සේ ගෙන්නම්. දැන් මම මේ නිකන් වල short කැලක් දාන්නේ. ඉතින් මේ ඔයාලට ඒ වගේ log එකක් ඕන අපිට අනිවාර්යෙන් අපි channel එක මේක දැම්මන් පස්සේ comment එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු log එකට. ළමයි ඉතින් මේ අනිත් මම ගත්ත පීටල්ස් ටික නම් මේ ඔයාලා ළඟ තියෙන පීටල්ස් ටිකක් ගන්න. මොකද කිව්වොත් මම ගත්තේ පීටල්ස් නැත්නම් ඔයගලන්ට ඔයාලට වෙන පීටල්ස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නෙම නෑ ඔයාලට මේ පීටල්ස් ටික වගේ ගන්න කියලා. අපි ඔයා ඉතින් මම මේ වගේ නූලක් ගන්නවා. ඔයාලා ඉතින් දන්නේ නැතිනේ මේ නූලෙන්නේ අපිට ඉලාස්ටික් එකක් වගේ ඕනේ. ඉතින් මම මේක ඔයාලට දාලා පෙන්නන්න. මේ වගේ අපි දිග නූලක් ගන්නවා. මේක කපන්න එපා ගොඩක් හැටිය මේක කපනවා නූල කපන්න එපා. මේක මෙහෙම තියෙද්දිම ඔයාලා මේ පීටල්ස් ටික දාගන්න. ඒක හේතුව මොකද කිව්වොත් හදිසියෙන් අපි මේක කැපුවොත් අපිට හරියටම මේක තියෙන තැන ඒ කියන්නේ අපිට හදිසියෙන් යට ටික ගැලවෙනවා ඒ වගේ තියෙනවා. ඉතින් මම වැඩි කතා නැතුව මම මේ ටික දාලම ඔයාලට පෙන්නන්න. යාළුවෝ මේක පෙන්නන්නේ. මේක ඉතින් ඔයාලා මේ වගේ ඔයාලා පොඩි අනේ හරි ඉන්නට කියනවා. ඉතින් මේ වගේ ඔයාලගේ ඇත්තේ සාමාන්‍ය බෑන්ගල් එකක් නම් මේ වගේ කෙට්ටු මේ අතක් තියෙනවා නම් ඔයාලා දාන්න ඕන ඇට 21ක්. ග්ලියුවර් නැත්නම් ඊට වැඩිය දැම්මොත් ඔයාලගේ මේක මේ ඊට වැඩිය දැම්මොත් ඔයාගේ අතට වඩා බෑන්ගල් එක ලොකු වෙනවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. මම ඔයාලට දාලම කියන්නම්. අනේ ඉතින් මම මේක හදාගත්තා. ඔයාලා මේක හොඳට ගැටයක් ගහගන්න. හදිස්සියෙන් මේක අපි මේක ඊට පස්සේ ගැටේ තියෙද්දි ගැටේ හොයාගන්නත් ඕනේ. අපි යන මේ ගැටේ තියෙන තැනින් අපි පොඩ්ඩක් සුපර් ග්ලූ ටිකක් ගන්නවා. ඊට පස්සේ මේකට පොඩ්ඩක් පිඹ ගන්න. මම ඒක පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මම මේකට සුපර් ග්ලූ ටිකක් දාලා හොඳට හයි වෙන්නේ තියලා ඔයාලා පිඹ ගන්න. ඊට පස්සේ අපිට මේ වගේ මම ගත්ත තරු හැඩය ඔයාලටත් ඕන හැඩයකට ජම්පින් එකක් ගන්න පුළුවන්. චුටි අයිටම් එකක් ඔයාලට ඕන මේ වගේ ලස්සන අයිටම් එකක් ඔයාලට මේ වගේ ලස්සන බෑන්ගල් එකකට දාන්න පුළුවන්. ඉතින් මම මේකට සෙට් කරගත්තා. මේ වගේ ලස්සනයි. මේ තියෙන්නේ ඒක ගොඩක් ලස්සනයි කියලා මම හිතනවා. අපිට වැඩියෙන් ඇති ඉතුරු වුණා. මේකේ ලස්සන බෑන්ගල් එකක් හදන්න පුළුවන්. ඔයාලට අපි channel එක subscribe කරන්න. අපි දැන් ඔයාලට පෙන්නන්නම් necklace එකක් හදන හැටි. මේ ඒක විතරක් නෙමෙයි අපි ඔයාලට නැත්නම් necklace හදන හැටි, බෑන්ගල් හදන හැටි දෙකම එකට පෙන්නන්න පුළුවන් හින්දා අපි හිතුවා මේ log එක දිග කරගන්න.
නෙක්ලස් එකක් හදන්න. නෙක්ලස් එකක් හදන්න. ඉතින් මම මේ බඩු ටික ලෑස්ති කරගත්තා. මෙතන තියෙනවා ඕන අපිට ඕන කරන දේවල්. ඉතින් මුලින්ම ඔයාගේ බෙල්ල සයිස් එකට මේ චේන් එක ගන්න. මම මේක අරගෙන මම ඔයාලට ආයෙ එකතු වෙන්නම්. අනේ ඉතින් මම මේ මාලේ මගේ බෙල්ල සයිස් එකට මම මේ මාලේ කපා ගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් පෙන්ඩන්ට් කැමති වගේ ඕන එකක් ගන්න. මම ගන්න හිතන් ඉන්නේ මේ වගේ ලස්සන බටර්ෆ්ලයි මේ එකක්. ඉතින් මම මේක ඇතුලෙන් දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලොකර් එකට අපි මේක සවි කරගන්නවා. මම මේක ඊට පස්සේ මේ මාලේට මේ දෙකම සවි කරලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම මේ ලොකර් එක දාගත්තා. දැන් තියෙන මේ ලස්සන බටර්ෆ්ලයි දාගන්න චේන් එකට. ඊට පස්සේ ඉතින් මම ඔයාලට දෙන්නම්. අනේ ඉතින් මම මේක සම්පූර්ණයෙන්ම හදාගත්තා. මේකේ ලොකර් එක මේකේ චේන් එකේ හැදුවා. ඊට පස්සේ මේ වගේ බටර්ෆ්ලයි මේක ඇතුළට දාලා ඒක ගොඩක් ලස්සනට ආවා. මම හිතුවටත් වඩා මේ තියෙන්නේ මම හදපු මාලේ. ඉතින් මේ තියෙන්නේ ඒක. ඉතින් මේ තියෙන්නේ ඒක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ලස්සන ඔයාලට හදාගන්න බෑන්ගල් නෙක්ලස් හදාගන්න දෙකම. ඉතින් මේ තියෙන්නේ අපි දැන් හදපු බෑන්ගල් එක. ඒකත් ගොඩක් ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනට වඩා අපිට ගොඩක් මේක ලස්සනයි. ඉතින් අපි මම දැන් එහෙන් යන්නම්. බයි. තව ලොග් ඕන නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ ඒවා ඔයාලට මිලදී ගන්න ඕන නම් අපේ WhatsApp නම්බරය යටින් දාලා තියෙනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. නම් ඔයාලට මේව මිලදී ගන්න ඕන නම් අපේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. බයි.